ඉතින් මේ අපි අලුතෙන් හැදෙන තැනට ආවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා රෝස වගාවේ. ඉතින් භාග්‍යතුන් වහන්සේට පූජා වෙච්ච පුණ්‍ය භූමිය මෙතන. ඉතින් මේ එහා පැත්තෙන් අපිට පේන්නේ රුවන්වැලි සෑය පේනවා. ඉතින් රුවන්වැලි සෑය ඉතින් මේ පුණ්‍ය භූමියක තමයි මේ ලස්සන වැඩේ වෙන්නේ. ඉතින් මේ අලුතෙන්ම පැලවෙන රෝස වගාවේ අපි බලමු එහා පැත්තට කියලා. කට්කර පුෂ්කර මම ඉතින් මේ තියෙන්නේ අලුතෙන්ම පැලවෙන රෝස පැල භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්ම. ඉතින් මෙතන පැල 1000කට වැඩිය පැල 4000ක් මෙතන හැදෙනවා. ඉතින් තවම භූමිය සකස් කරමින් පැල කීපයක් හදලා තියෙන. ඉතින් මේ තියෙන්නේ අලුතෙන්ම හදන්න යන පොළව සකස් කරගෙන යන ප්‍රදේශය භූමි ප්‍රදේශය. ඉතින් මේ වගේ ප්‍රදේශයක මේ නුවරඑළිය මල් හැදෙනවා කියන්නේ ඉතින් අනුරාධපුර වගේ ප්‍රදේශයක නුවරඑළිය මල් හැදෙනවා කියන්නේ ඉතින් ඒක අරුම පුදුම දෙයක් ඇත්තරම. ඉතින් මේ වගේ රෝස මල් ඔයාලට මේ පැල වලට දායකත්වය ලබා දීලා පැල පූජා කරලා ඔයාලා රුවන්වැලි සෑය වන්දනා කරන්න එනවනම් මේ පුණ්‍ය භූමියට එනවනම් ජයශ්‍රී මහමුදුරන් වහන්සේ වන්දනා කරන්න එනවනම් ඔයාලට ඕනම දවසක ඔයාලගේ පවුලේ හිතවතුන්ගේ කියන්නේ දරුවන්ගේ සහ උපන්දිනයක් සමරනවා නම් ඒ කියන්නේ ඒකට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන මෙතනින් රෝස මල් ටිකක් අරගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ඒ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන ඔයාට පුළුවන් නම් එක පැලයක් හරි කමන්න එක පැලයකට හරි දායකත්ව ලබා දෙන්න. ඒක ඔයාගේ ජීවිතය අවසන් වුණත් ඒ පින අවසන් වෙන්නේ නැහැ. රෑ දවල් පින් වැඩෙන ලස්සන ඇත්තනම මේක කියන්නේ ලස්සන පිනක් අපිට ලස්සන පිනක් කරගන්න පුළුවන්. ඉතින් ලස්සනට මල් ටික හදාගෙන ඉතින් ඒ පින අපිට නතර කරන්න බෑ. ඒ ඔයාටත් මටත් ඒ පින හැමදාම ලැබේ. රෑ දවල් ඒ පින වැඩෙනවා. ඉතින් මේක අපි අපේ දායකත්වය ලබා දීලා මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න ඔබේ අපේ සහයෝගය ස්වාමින් වහන්සේලාට ලබා දෙන්න කියලා ඉතින් ඊටාම ගෞරවයෙන් ඔයාලටත් ඉල්ලනවා. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවනම් පැල කීපයක් අරන් දෙන්න පුළුවන් නම් ඒක ඊටාමත් වටිනවා. දැනට පැල 4000කට විතර අපි ගොඩාක් දෙනෙක් දායකත්වය ලබා දෙන්න තියෙන මේ තියෙන්නේ ඔය දැන් අලුතෙන් හදාගෙන යන පැල ටික. එහා පැත්තේ මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවේ ඒ සාම්පල් විදිහට පැල කරපු රෝස වගාව. ඉතින් මේ ඒරියාවේම දැන් ඔය රෝස වගාව ඉදි වෙනවා. ඉතින් තව පැල ටිකක් තියෙනවා අපි යම් බලන්න.